ඔයාලට ඔන්න ඉතින් තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන මං ආවා. ඉස්සෙල්ලාම මේ වීඩියෝ එකට යන්න කලින් මං ඔයාලට මතක් කරන්නම් මගේ YouTube channel එකට අලුත් යාළුවෙක් නම් මාව subscribe කරගෙනම මගේ වීඩියෝ එක බලමු. මම මේ වීඩියෝ එක අද ගෙනාවේ 2025 දෙසැම්බර් මාසේ ඒ කියන්නේ 2025 අවුරුද්දේ අන්තිම වීඩියෝ එක මම මේ කරපු. ඉතින් මම ඔයාලගෙන් ඉස්සෙල්ලම මේ වීඩියෝ එක පටන් ගන්න කලින් ඇහුවනේ ඔයාලට කොහොමද කියලා. ඉතින් ඔයාලා නම් කිසිම කරදරයක් නැතිව මගේ යාළුවෝ හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඒ වුණාට මමත් ටිකක් අසනීපෙන් තමයි ඉන්නේ. මගේ බබාලා දෙන්නයි මමයි චුට්ටක් අසනීපෙන් මේ දවස් ටිකේ ඉන්නේ. මොකද කියනවා නම් ලොකු බබාට ප්‍රී ස්කූල් එකේ කොන්සර්ට් එක ඉවරනවත් එක්කම අර වෛරස් උණයි කැස්සයි හෙම්බිරිස්සාවයි ඒකේ වෛරස් එක හැදුනා. ඒ එක්කම චූටි බබාටත් හැදුනා. ඉතින් චූටි බබාට හැදෙනවා කියන්නේ මටත් බෝ වෙනවනේ. ඉතින් දැන් මටත් බෝ වෙලා මම මේ වොයිස් කරනකොටත් ඔයාලට තේරෙනවා ඇති මගේ කටහඬේ චූටි වෙනසක් තියෙනවා. ඉතින් ඔයාලට චුට්ටක් අපහැදිලි නම් සමා වෙන්න ඕනේ. ඉතින් මෙහෙම තමයි මේ යාළුවා දෙන්න මේ දවස් ටිකේ නිවාඩු හින්දා මේ විදිහට සෙල්ලම් කර කර ඉන්නවා. මම දැන් ඉතින් මේ චූටි බබාට උදේ කෑම ටික කවලා මේ එයාට බෙහෙත් ටික පොවා ගන්න කියලා තමයි හදන්නේ. ලොකු බබා නම් ඉතින් කොහොම හරි බොනවා. චූටි බබාට චුට්ටක් පොවා ගන්න අමාරුයි. මේ ඉතින් චුට්ටක් ෂේප් කරලා මේ තමයි ඉතින් එයාට පොවා ගන්න ඕනේ. ඉතින් අද මගේ ලොකු දුව ජනවාරි මාසේ ඉස්සෙල්ලාම ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ යන්න කලින් එයාලගේ පළවෙනි රැස්වීමත් අද තියෙනවා. ඒකටත් යන්න ඕනේ. මම මේකට සාරියක් හොයලා මෙතනින් තියලා ඊට කලින් මේ බබාලට බෙහෙත් ටික පොවා ගන්න කියලා තමයි හදන්නේ. මෙන්න මේ බෙහෙත් ටික ඒ කියන්නේ මම වෙන වෙනම දෙන්නට මේ විදිහට කූඩ දෙකක තියා ගන්නවා. නැත්තම් බෙහෙත් මාරු වෙනවනේ. ඔයාලට ඉස්සෙල්ලම පෙන්නන්නේ චූටි බබාගේ බෙහෙත් ටික. ඒ මම ඔයාලට පෙන්නුවේ රැමොක්සෙලින් සිරප් එක. ඒක අර ලාවට නිවුණු වතුර ටිකක් දාලා හොඳට කලවම් කරලා හදාගෙන ෆ්‍රිජ් එකේ දොරේ තියලා බෙහෙත් දෙන්න පැය භාගයකට පැයකට විතර කලින් එළියෙන් තියලා පුවන්න ඕනේ. ඒකම චූටි පුතාට දීලා තියෙනවා සෙල්බිටමෝල් සිරප් එකයි පිරිටන් සිරප් එකයි තව පෙන්ඩෝල් සිරප් එකකුත් දුන්නා උනාවොත් දෙන්න කියලා. ලොකු බබාට දීලා තියෙනවා ඒ විදිහටම රැල් වතුරෙන් හදන සිරප් එකයි සෙල්බිටමෝල් සිරප් එකයි පිරිටන් සිරප් මේ කියන්නේ පිරිටන් පෙත්තක් දීලා තියෙනවා පෙති භාගයක්. ආයෙට පැන්ඩෝල් දෙකක් දෙන්න කියලා තියෙනවා. මම ඉතින් මේ වෙලාවේ මම නම් බෙහෙත් ගත්තේ නෑ. මේ බබාලා දෙන්නට මේ අසනීප වෙලා හිටියේ. ඉතින් බබාලා දෙන්නට තමයි මම බෙහෙත් ටික ගත්තේ. එයාලට හැදුනා කියන්නේ ඊළඟට අනිවාර්යෙන් මටත් හැදෙනවා. මම ඉතින් එයාලට බෙහෙත් පොවනවත් එක්කම මමත් පෙන්ඩෝල් දෙකක් බිව්වා. ඒ වුණාට ඉතින් මටත් ඒ විදිහටම වෛරස් එක හැදුනා. ඉතින් මම මේ බෙහෙත් පොවලා මේ ඉන්නේ අපේ අම්මගේ අම්මා. එයා මේ දවස් ටිකේ අපේ ගෙදර ඇවිල්ලා ඉන්නවා. දුවගේ කොන්සර්ට් එක නැටුම් බලන්න ආවට පස්සේ තාම ගියේ නෑ. මේ දවස් ටිකේ ඉන්නවා ඉතින් එයා අපේ ගෙදර. ඊට පස්සේ මම එයාට බෙහෙත් ටික පොවලා චුට්ටක් ඉතින් මේ විදිහට මගේ වැඩ ටික කරගන්නකම් වඩාගෙන ඉන්න කියලා කිව්වා. වෙනදට නම් ඉතින් මම එයාට කවලා පොවලා ඔක්කොම කරලා නිදි කරනවා. මේ දවස් ටිකේ චුට්ටක් ඇඟට අමාරු හින්දා පොඩ්ඩක් මේ කම්මැලි එයා නිදිය ගන්න. ඒක චුට්ටක් නිදිමත වෙනකන් ওই විදිහට අක්කයි ආච්චිත් එක්ක ඉන්න කියලා මං කිව්වා. ඉතින් මම බෙහෙත් ගන්න ගියාට පස්සේ ඩොක්ටර් මට කිව්වා මෙයාලට චුට්ටක් ඒ කියන්නේ අඩු වෙනකන් වතුර අල්ලන්න දෙන්න එපා කියලා. ලොකු බබාගේ වැඩේ අපේ ගෙදර ඉස්සරහා තියෙන පොඩි ටැප් එකක්. ඒ ටැප් එකේ වතුර අල්ලන එක තමයි. ඊට පස්සේ මම එයාට එළියට යන්න එපා සෙල්ලම් කරා කියලා එයා කියනවා මට මෙතන ඔන්චිල්ලාවක් බැඳලා දෙන්න කියලා. දැන් එයාලගේ ලෙඩේ හොඳ කරගන්නත් ඕනනේ. මං ඊට පස්සේ මේ විදිහට අපේ අම්මගේ පරණ සාරියක් අරගෙන මේ විදිහට ගෙදර ඇතුළට වෙන තැන දොර ළඟ මේ විදිහට ඔන්චිල්ලාවක් හදලා දුන්නා එයාට බැඳගෙන ඉන්න කියලා. මේ පැද ඉන්න කියලා. ඊට පස්සේ ඕන් එළියට යන්න නැතුව එයා මේ විදිහට පැදගෙන ඉන්නවා. පැද ඉන්නවා ඉතින් ඔන්චිල්ලාව. මම ඉතින් ඔන්චිල්ලාව බැඳලා ඉවරලා මම චුට්ටක් ඉඳගෙන මේ බැලුවා හයියද කියලා නැත්තම් බබා වටුනොත්. ඒකත් මට ප්‍රශ්නයක් නේ. ඒ හින්දා මම මේ විදිහට ඔන්චිල්ලාව හදලා මේ එයාට දුන්නා. මේ බලන්නකෝ එයා ඉතින් දැන් හරි ආසාවෙන් පදිනවා. නැත්තම් එළියට හැම වෙලේම යනවනේ.
ඊට පස්සේ එයාගෙන් තමයි ගොඩක් වෙලාවට නර්සරි එකේ මේ ලෙඩ බෝ වෙන්නේ. ඉතින් අපිට මමත් ඉතින් නර්සරි එකේ ඉන්නවනේ. ඊට පස්සේ අපි ඔක්කොටම හැදුනාම හරිම අමාරුයි. මේ දවස් ටිකේ ඉතින් හරිම මේ දුකෙන් තමයි අපි කට්ටියම ගෙවන්නේ. මොකද අසනීප වුණාම මුළු ගෙදර ඔක්කොටම හැදෙනවා. ඉතින් මේ විදිහට තමයි අපි අවුරුද්දේ අවසානය ගත කරේ. තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් එන්නම්.